මොකක්ද මේ කරන්ට් account එකේ සර්ප්ලස් එකක් තියෙනවා කියලා හැමදාම මේ අපේ මාධ්‍යවල යනවා ශ්‍රී ලංකාවේ මුදල් තත්ත්වය. ඒ කියන්නේ මුදල් කියලා අදහස් කරේ මේ ඩොලර් වගේ විදේශ සංචිත මුදල් තත්ත්වය හොඳයි. එතකොට මේ කරන්ට් account එක පොසිටිව්, කරන්ට් account එකේ සර්ප්ලස් එකක් තියෙනවා. එතකොට ඒකින්ද අපේ ආර්ථිකය දැන් බය වෙන්න දෙයක් නැහැ. එතකොට මේ 2022 තෙල් නැති වුණා වගේ නෙමෙයි මේ පාර තෙල් නැති වුණේ යුද්ධයක් නිසා. ඒ කියන්නේ 2022 දී කරන්ට් account එකේ සල්ලි තිබ්බේ නැහැ. එහෙමයි කියන්නේ. ඉතින් මේ මෙන්න මේ කතාව ගැන අපි පොඩ්ඩක් කතා කරමු අද. මෙහෙමයි. කරන්ට් account එක කියන්නේ මොකක්ද? එතකොට ට්‍රේඩ් account එක කියන්නේ මොකක්ද? කැපිටල් account එක කියන්නේ මොකක්ද? මේ වගේ මේ විදේශ මුදල් ලේඛක කියන්නේ අපේ රටේ ගත්තොත් විශේෂයෙන්ම ඩොලර් තමයි. ඒ කියන්නේ ඊශ්‍රායල් ගිහිල්ලා මිනිස්සු සල්ලි මෙහෙට එවුවත් එවන්නේ ඩොලර්. ගොඩක් රටවලින් එවන්නේ විදේශ මුදල් ලේඛකයක් විදිහට හම්බ කරලා අපේ මිනිස්සු එවන සල්ලි විදේශීය රටවල් වල වැඩ කරන ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් ලංකාවට දාන සල්ලි. විශේෂයෙන්ම ඒවා. ඒ කියන්නේ ඒ සල්ලි වලට මේ ඇත්තටම ඒ ගෙවල් වලට ඒ මිනිස්සුගේ ගෙවල් වලට රුපියල් යනවනේ. නැත්නම් ඒ මිනිස්සුගේ account වලට ඒ මුදල රුපියල් වලින් හරි සමහර ඩොලර් වලින් හරි NRFC වගේ නම් ඩොලර් වලින් එතකොට ඒ තැන්පත් වෙනවනේ. ඉතින් මෙන්න මේ මුදල් මේ ශ්‍රමිකයන්ගේ මුදල් ප්‍රධාන වශයෙන්ම එන්නේ මේ කරන්ට් account එකට. ඒ කියන්නේ මේක ජාතික ගිණුම් national accounts වල තමයි මේ ගිණුම් ටික තියෙන්නේ. national accounts ජාතික ගිණුම්. ඒ කියන්නේ මේක මේ පුද්ගලික නමකින් තියෙන ගිණුමක් කියන්නේ මේ කියන්නේ. මේක නිකන් අපේ සංචිතවල තියෙන තත්ත්වයක්. එතකොට කරන්ට් account එක කිව්වහම මේකේ වැඩි දවසක් තියෙන්නේ නැති වෙනවා. නමුත් හැමතිස්සෙම working capital. ඒ කියන්නේ රටේ තෙල් ගෙන්නන්න, එතකොට ඩොලර් වල මේ අගේ ඉහළ යනවා නම්, ඒ කියන්නේ රුපියල් අගේ පහළ යනවා නම්, ඒ කියන්නේ රුපියල පාත් වෙනවා නම් වෙළඳ පොළට මුදා හරින්න. ඒ කියන්නේ මොනවද මුදා හරින්නේ? ඩොලර්. ඩොලර් මුදා හැරියාම ඩොලර් වල මිල වැඩි නම් මිල අඩු වෙනවා. දැන් සීනි මිල වැඩි නම් සීනි මුදා හැරියාම සීනි මිල අඩු වෙනවා වගේ. ඩොලර් මිල වැඩි නම් ඒ කියන්නේ රුපියල් වැඩිපුර ගෙවනවා නම් ඩොලර් එකකට ඒ වෙලාවට මේ කරන්ට් account එකෙන් මුදා හරින්න පුළුවන් ඩොලර්ස්. ඒ කියන්නේ මේ ඔක්කොම තියෙන්නේ මේ අපේ ලංකාවේ මහ බැංකුව යටතේ පාලනය වෙන විදේශ සංචිත foreign reserves වල. foreign reserves මොකද්ද මේ reserves කියන්නේ? reserves කිව්වම මේකට ඒ රුපියල් අයිති වෙන්නේ නැත්තේ. අපිට අච්චු ගහ ගන්න පුළුවන් මුදල් ඒකකයක් රිසර්ව්ස් විදිහට ගන්නෙ නැහැ. රිසර්ව්ස් කියන්නේ රත්තරන්, රෙදි, මුතුමැණික්, ඩීසල්, පෙට්‍රල් කියලා අදහස් කරේ මේ ඒවත් කොමොඩිටිස් විදිහට ගන්නවා. ඒතර ඒවත් අපේ රිසර්ව්ස් කියලා ගන්න පුළුවන්. ඒතර අපේ ගල් ලංගුරු සංචිතයක් තියෙනවා නම් ඒකත් රිසර්ව්ස් කියලා ගන්න පුළුවන්. එතකොට රත්තරන් ගන්න පුළුවන්, රෙදි ගන්න පුළුවන්, මුතුමැණික් තියෙනවා නම් ඒවා ගන්න පුළුවන්. එතකොට ඩොලර් ගන්න පුළුවන්, යෙන් ගන්න පුළුවන්, යුවාන් ගන්න පුළුවන්, රූබල් ගන්න බෑ. ඇත්තටම සාමාන්‍ය රූබල් කියන එක අපේ විදේශ සංචිතවල නෑ. මොකද රූබල් කියන මුදල් ඒකකයෙන් ලෝකේ ගණතුණු සිද්ධ වෙන්නේ නැහැ. ඒක ක්ලෝස්ඩ් ඉකොනොමි එකක්. රූබල් කියන රෂියන් රූබල් එක. මේ ඉකොනොමි එක කොමියුනිස්ට් ඒ කියන්නේ වෙළඳපොළ ආර්ථිකයක් නෙමෙයි. ඒක ඇත්තටම කොමියුනිස්ට් ආර්ථිකයක්. ඒක දැන් රෂියා කියන්නේ ලෝකෙ ලොකුම රටක් වුණාට ඒකේ මුදල් ඒකක රිසර්ව්ස් වල නැහැ. රිසර්ව්ස් වල තියෙනවා යුවාන් තියෙනවා. අපිට චීනෙන් අපිට හම්බෙච්ච සොප් පහසුකම් හින්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ රිසර්ව්ස් වල චීන යුවාන් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒක භාවිතා කිරීමේ හැකියාවල් සම්බන්ධයෙන් යම්කිසි සීමාවල් තියෙනවා. නමුත් යුවාන් තියෙනවා. නමුත් රූබල් නැහැ. එකක්වත් නැහැ. රෂියන් රූබල් අපේ විදේශ සංචිතවල නැහැ. ශ්‍රී ලංකා විදේශ සංචිතවල නැහැ. එතකොට අපේ වැඩිපුරම තියෙන ඩොලර් මං කලින් අවස්ථාවක් කිව්වා. ඒ වගේමයි අපේ ළඟ රත්තරන් තියෙනවා. යෙන් තියෙනවා. ඒ කියන්නේ ජපාන් යෙන්. එතකොට අපේ ළඟ තියෙනවා යූරෝ කරන්සි එකකින් denominated assets තියෙනවා. එතකොට ස්ටර්ලින් පවුන්ඩ්ස්. ඒ කියන්නේ UK පවුන්ඩ් එක තියෙනවා. නිව්සීලන්ඩ් පවුන්ඩ්, නිව්සීලන්ඩ් ඩොලර්, ඔසී ඩොලර් ඒ වගේ මුදල් ඒකක වලින් අපේ රිසර්ව්ස් තියෙනවා. ඉතින් මෙන්න මේ account එකේ කරන්ට් account කියන part එක තමයි අර working capital එකට කියන්නේ මිනිස්සු ඩිපොසිට් කරන මුදල්. ඒ කියන්නේ මොනවද? ඩිපොසිට් කියන්නේ මේ විදේශ රටවල වැඩ කරලා ගෙවන මුදල් තියෙන account එක. ඉතින් මෙන්න මේක මේ වෙනකොට ලංකාවේ පොසිටිව්. ඒ කියන්නේ ධනාගයක් තියෙනවා. මේක සල්ලි නැත්තම් අපිට වැඩක් කරන්න බෑ. තෙල් ගෙන්නන්න බෑ, සීනි ගෙන්නන්න බෑ.
අද වෙනකොට ඒක පොසිටිව් තියෙනවා 2022 21 පොසිටිව් තිබ්බේ නැහැ. ඒක බිඳුවටම කුඩු වෙලා තිබ්බේ. ඉතින් හැබැයි මෙන්න මේ කරන්ට් account එකේ තියෙන ඩොලර්ස්. හරිද ගොඩක් තියෙන ඩොලර්ස්. මේක රූබල් තියනවද නැහැ. ඒතර අද වෙනකොට අපිට මේ හොමු සමුද්‍ර සංධිය වැසීමත් එක්ක මේ ඩොලරයිසේෂන් නැත්නම් පෙට්‍රෝ ඩොලර් ආධිපත්‍යයට අභියෝගයක් රෂ්‍යාව සහ චීන එකතු වෙලා මේ ඇති කරලා තියෙන මේ ඉරානෙත් එක්ක ඉරාන් තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ. නමුත් රෂ්‍යා චීන ඒගොල්ලන් තමයි ඩොලරයිසේෂන් වලට ඉතා විශාල උනන්දුවක් ඒ වගේම අවශ්‍යතාවයක් තිබ්බා. මොකද ඒගොල්ලන්ගේ ආර්ථිකයන් උඩට ගන්න. ඒ වගේම ඒගොල්ලන්ගේ සම්බාධක දාලා තියෙන ඒවයි බලපෑම අඩු කරන්න. මොකද රෂ්‍යාවට සම්බාධක තියෙනවා ඇමරිකාවෙන්. ඉරානට සම්බාධක තියෙනවා. ඒ වගේම ඉරානට සම්බාධක තියෙනවා වගේමයි මේ ඊයේ පෙරේද මේ ඊයේ වගේ චීනය ප්‍රකාශ කළා ඔවුන් ඉරානය තුළ ඩොලර් බිලියන බිලියන 400ක් ඩොලර් බිලියන 400ක් ආයෝජනය කරලා තියෙනවා කියන්නේ. කලින් වුණ කියලා තිබ්බා ඉරානය තුළ චීනය ඩොලර් බිලියන 200 ආයෝජනය කරලා තියෙනවා නෑ. ඇත්තටම ගන්න 400ක්. ඒ කියන්නේ මිලියන වලින් 400,000ක්. ඒ කියන්නේ ඩොලර් මිලියන ලක්ෂ 4ක්. ඩොලර් මිලියන ඒවා ලක්ෂ 4ක් ආයෝජනය කරලා තියෙනවා චීනය ඉරානය තුළ. ඉතින් මේ කියන්නේ අතිවිශාල මුදලක්. ඉතින් ඒකින්ද ඉරානය මේ අවස්ථාවේදී ඉරාන ජනරජය ෆේල් වෙලා ඉරානයේ බලය ඇමරිකාවට නතු වෙනවට චීනය කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ ඩොලර් බිලියන 400ක මුදල් එහෙම වුණොත් පොල් ණයක් වගේ කැපිලා යනවනේ. ඉතින් එහෙම වෙන්න එක දෙයක් නැහැ නේද චීනය එහෙම කැමතිද? හැබැයි එහෙම කැමති නෑ වුණාට ඉරානය යටත් වෙනවට චීනය කැමති නැති වුණාට ඉරානය කවදාවත් යුදමයකට සක්‍රියව දායක වෙයි කියලා මම මේ අවස්ථාවේදී විශ්වාස කරන්නේ. ඔවුන් ඔත්තු සේවා වලින් ලැබෙන තොරතුරු ලබා දීම වගේ දේවල් වලින් හැබැයි ඉරානයට උදව් කරනවා. ඒ වගේම රෂ්‍යාත් ඒ දේ කරනවා. මොකද රෂ්‍යාවල ප්‍රධාන මේ ක්‍රවුන් ජුවල් එකක් කියන්නේ ප්‍රධාන නැවක් රෂ්‍යා වෝෂිප් එකක් යුක්‍රේන් යුද්ධයේ මුල් හරියේදී එංගලන්තය ඒ කියන්නේ යුනයිටඩ් කින්ග්ඩම් එක විසින් ලබා දීපු බුද්ධ තොරතුරු යොදාගෙන ඔය දැන් අද කාලේ තියෙන මේ US ජෙරල්ඩ් ෆෝර්ඩ් ඒබ්‍රහම් ලින්කන් වගේ ප්‍රධාන නැවක් රුසියාව සතු ප්‍රධාන නැවක් යුක්‍රේනය විසින් විනාශ කළා. තොරතුරු දුන්නේ ඇමරිකාවේ එංගලන්තය යුනයිටඩ් කින්ග්ඩම් එක්සත් රාජධානිය. එතකොට මේ වගේ බලපැරලි මේ යටින් යනවා මේ ඉරාන යුද්ධය තුළ. එතකොට මේ අවස්ථාවේදී රෂ්‍යා අනිවාර්යෙන්ම USS ජෙරල්ඩ් ෆෝර්ඩ් ඒ වගේම මේ ඒබ්‍රහම් ලින්කන් වගේ එයාක්‍රාෆ්ට් කැරියර්ස් තියෙන තැන් පිළිබඳව ඔත්තු සේවාවලින් ලැබෙන මේ තොරතුරු රහස් තොරතුරු අනිවාර්යෙන් ඉරානයට ලබා දෙනවා. ඉතින් මීට අමතරව චීනයත් එහෙම කරනවා. නොකරන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ ආයෝජන ඉරානය තුළ තියෙනවා කියලා දැන් පිළි අරගෙන තියෙනවා. ඉතින් ඒ ආයෝජන විනාශ කරගන්න ඕනේ නැහැ නේද? රජයක් කුඩු වෙන්න බැන්නට පස්සේ විනාශයිනේ. අයි හම් වෙනවද ඇමරිකාවෙන්? ඉරානට දීපු සල්ලි නැහැ. එතකොට මෙන්න මේ වගේ හරි කනෙක්ටඩ් මේ වෝ එක ඇත්තටම හරි ප්ලෑන්ඩ් වෝ එකක් වෙන්නේ නැති. මම හිතන්නේ ඊශ්‍රායලය ඇමරිකාවේ ජනාධිපතිව කොනාට ඇඳුවා කියලා කිව්වට මම හිතන්නේ ඊශ්‍රායලයට ඉරානය තුළ මේ න්‍යෂ්ටික අවියාවද හදන්න මේ සැලසුමක් තියෙන බවට ඔත්තු සේවාවලට ඊශ්‍රායල මොසාඩ් එකට තොරතුරු එන්න අවශ්‍ය පදනම සමහර විට මම දන්නේ නැහැ. සමහර විට ඊශ්‍රායලයේ මොසාඩ් එකට මේ තොරතුරු ලැබෙන්න රුසියාවයි චීනයි ප්ලෑන් කරා වෙන්න පුළුවන්. රුසියාවයි චීනය එකතු වෙලා මේ ඉරානය තුළ එහෙම න්‍යෂ්ටිකාරියක් හැදෙන බවට මොසාඩ් එකට සැක හිතෙන විදිහේ තොරතුරු ඇති කරන්න ඇති. අපි දන්නේ නැහැ. මොකද මෙතනින් මේගොල්ලන් ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ ඩීඩොලරයිසේෂන් නැත්නම් යුවාන් කරන්නේ. ඒ වගේම රූබල් එකට අගයක් ලබා ගැනීම සහ ඒ සම්බාධක වල බලපෑම ඉවත් කර ගැනීම. මේ අවස්ථාවේදී ඇමරිකානු සම්බාධක කියන දේ පුස්සක් බවට පත් කර ගැනීමේ සහ ඒ වගේ දෙයක් ඉතින් අතන මේ එහෙම අරමුණක් රුසියාවට කොහොමද තියෙනවා. චීනට අවශ්‍යයි ලෝකේ
අංක එකේ ආර්ථිකය වෙන්නේ. නමුත් ඔවුන් මේ වෙනකොට ආර්ථිකමය වශයෙන් පල්වීමක් තියෙනවා, ස්ටැග්නේෂන් එකක් එක තැනක තියෙනවා. 4% වගේ අඩු වගේ. මොකද චීනය කියන්නේ අතිශය වේගෙන් වර්ධනය වුණා පහුගිය දශක 3-4 තුනම 20%නුත් වර්ධනය වුණා වාර්ෂික GDP එක. ඊට පස්සේ 15% වුණා, 12% වුණා, 8% වුණා. අද වෙනකොට 4යි. ඉතින් නැත්තම් 5යි. ඉතින් මේ වගේ තත්ත්වයක් තුළ මේ පිම්ම ගන්න මේ යුවන් කරන එක නැත්නම් ඩීඩොලරයිසේෂන් එකක් කියන එක හරිම වාසිසහගතයි. මේ යුද්ධ තත්ත්වයේ හින්දා ඇත්තටම මේ වගේ පරිසරයක් තමයි හැදලා තියෙන්නේ. ඉතින් අපේ කරන්ට් account එකේ ඩොලර් තිබ්බා කියලා අපිට රෂ්‍යාව වලින් හරි චීනෙන් හරි අපිට දැන් අද තෙල් ගන්න බෑ. ඒකයි කතාව. අපේ කරන්ට් account එකේ සර්ප්ලස් එකක් තිබ්බා කියලා අපිට ගිහිල්ලා ඒකේ තියෙන සර්ප්ලස් එකෙන් තෙල් ගන්න බෑ. මොකද ඒකේ තියෙන ගොඩක් වෙලාවට ඩොලර්. එතකොට අපේ සංචිතවල තියෙන යුවාන් වලට ඩොලර් කන්වර්ට් කරලා නැත්නම් ඩොලර් විකුණලා යුවාන් අරගෙන යුවාන් වලින් ගෙවලා තෙල් ගේන්න පුළුවන්. හැබැයි එක දෙයක් තියෙනවා, රූබල් කියන එක ෆ්‍රීලි ට්‍රේඩ් වෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවා ජාත්‍යන්තර මේ ග්ලෝබල් පේමන්ට් සිස්ටම් එක ඇමරිකාවේ ස්විෆ්ට් SWIFT මේ ස්විෆ්ට් සිස්ටම් එක හරහා ගනුදෙනු කරන්න බෑ රූබල් වලින්. චයිනා යුවාන් වලින් පුළුවන්. චයිනා යුවාන් වලින් පුළුවන්. නමුත් රූබල් වලින් ගනුදෙනු කිරීමේ හැකියාවක් මේක නැහැ. ඉතින් මේ වගේ දේවල්, මේ වගේ සීමා සහිත දේවල් තියෙනවා. ඉතින් අපිට වෙනත් ක්‍රමවේද හොයන්න වෙනවා. මේ හැමදාම දැන් 2022 කාලෙත් ආර්ථික අර්බුදයේ කාලෙත් හැමදාම මතුවුණු අභියෝග ජීවිතේ කවදාවත් තිබෙන්නේ නැති අභියෝග තමයි මේ මූල්‍ය ක්ෂේත්‍රයේ. ඉතින් අදත් මම පුරෝගතනය කරනවා අපිට හැමදාම හම්බේ ජීවිතේ පෙර නොවිරු අභියෝග මේ ආර්ථිකය හැන්ඩල් කරගන්න. මොකද මෙහෙමයි දැන් අපේ කරන්ට් account එක සර්ප්ලස් වුණාට ට්‍රේඩ් account එක ට්‍රේඩ් account එක කියන්නේ වෙනද ශේෂය නෙගටිව්, ඒක ඩිෆිසිට්. ඒක වරදක් නෑ. ට්‍රේඩ් account එක ඩිෆිසිට් තියෙන එක හොඳයි. මොකද ඒකද ඩිෆිසිට් ඩ්‍රිවන් ඉකොනොමි කියලා එකක් තියෙනවා. මේ ඩිෆිසිට් එකක් කියන එක අදහස් තමයි අපිට ගන්න බැරි තරම් දේවල් අපි පරිභෝජනය කරනවා කියන එක. ඩිෆිසිට් එකක් ට්‍රේඩ් account එකේ තියෙනවා කියන එක අපිට ඉම්පෝර්ට් කරන්න පුළුවන් අපේ සල්ලි වලින් සීනි කිලෝ සීනි ටොන් 500යි නම් උදාහරණයක් සීනි විතරක් ගමු අපේ රටේ පරිභෝජනයට. නමුත් අපි සීනි ටොන් 500 වෙනුවට 1000ක් ගෙන්නනවා ණය වෙලා. ඒ ඩිෆිසිට් එක අඩක් ඩිෆිසිට් භාගයක් ඩිෆිසිට් වෙලා. ඒතර අපි සීනි හොතර කරනවා. ඉතින් සීනි වල උදාහරණ මේක දැම්මම මේක ඇඳුම් වලට පෙට්‍රල් වලට ඩීසල් වලට අපි හැමදේටම දැම්මම පස්සේ අපේ බැලුල ගිනුම ඍණ වෙන එක. ඒ කියන්නේ ඩිෆිසිට් එකක් තියෙන එක, හිකයක් තියෙන එක. ඇත්තටම මේ රටක මේ පරිභෝජනය සම්බන්ධයෙන් හොඳයි. මොකද පරිභෝජනය විසින් ආර්ථිකය දුවනවා. මොකද දැන් අද රටේ වෙලා තියෙන දැන් මේ තෙල් සීමා කිරීමෙන් අද අපි දකිනවා පාරේ වාහන නැහැ. ගොඩක් අඩුයි. පාරේ වාහන විතරක් මේ ෆැක්ටරිස් දුවන්නේ නැති. ඉස්සරහට කරන්ට් එක කපන්න උනත් විදුලි බලය මේ ආර්ථිකය දැඩි ලෙස කඩා වැටෙනවා. ඒ කියන්නේ මේක එතකොට මොකද වෙන්නේ? මේක දුවන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාගේ ගෙදරක් තියෙනවා, ඒක රින් කරන්න නැතුව වහලා දානවා වගේ. වත්කම තියෙනවා, මේ තියෙන වත්කම් ඕන ප්‍රයෝජන තත්ත්වයටපත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මේ ඉකොනොමික ඉස්සරහට තල්ලු වෙන්නේ නැහැ ටිකක්. ඔයාගේ ගෙදර ඔයා කුලියට දුන්නොත් තමයි ඔයා සල්ලි හම්බ කරන්නේ. ඔයා හම්බ කරොත් තමයි ඔයා ඒක කඩේට ගෙනියන්නේ. එතකොට තමයි ආර්ථිකය මේ කැරකීම වෙන්නේ. ඒ කියන්නේ කඩේ මිලින් මිනිස්සු ඒතර චෙක් එකට සල්ලි දාන්නේ එතකොට. දැන් බැංකුවට සල්ලි ලැබෙන්නේ එතකොට. බැංකුව නැවත ලෝන් එකක් කාට හරි දෙන්නේ අර චෙක් එකට දාපු සල්ලි වලින් එතකොට. නැත්නම් කියන්නේ ඒ සයිකල් එකේ ඒක රෝල යන්නේ ඔයාගේ කුලියට දීපින්නේ. අන්න ඒ වගේ තමයි මේ පෙට්‍රල් ඩීසල් සීමා කිරීම කියන්නේ. ඇත්තටම මේක ඩෙඩ් වෙයිට් ලොස් එකක්. මේ තනිකර මේ ආර්ථිකයට වදින ලොකු ප්‍රහාරයක්, පහරක්. තනිකර බෙල්ල ගලක් බැඳගෙන පීනනවා වගේ. කියන්නේ හරි අමාරුවෙන් පීනන්න වෙන්නේ. පොඩි ගලක් බැඳගෙන පීනනවා කියන්නේ. නැත්තම් ඔයා පිටේ බෑග් එකක් දාගෙන දුවනවා වගේ. ඉතින් මේ ලොස් එක මේක ආර්ථිකය තුළ තියෙනවා. ඉතින් මේ ආර්ථිකය තුළ මේ ලොස් එක මේ පෙට්‍රල් ඩීසල් සීමා කිරීමෙන් ඉතින් වෙනකොට අපේ ආර්ථික ගමන ස්ලෝ වෙනවා. ඉතින් ඒත් එක්කම අපිට සිද්ධ වෙනවා අපිට කන බොන එක නවත්තන්න බැහැනේ නේ. අපි කන්න ඕනේ, අපි බොන්න ඕනේ, අපි ආයෝජනය මේ ගෙන්නන මේ දේවල් ගෙන්නන්න ඕනේ. ඒ කියන්නේ ඉම්පෝර්ට් කරන දේවල්.
එතකොට අපේ ඔය කියන ගිණුම් ටිකට මොකද වෙන්නේ ඉතිරි අනාගතේ ඕගොල්ලන් දැන් කල්පනා කරන්න. අපි ඒ අතරේ මේ ලෝන් වල ඒ කියන්නේ විදේශ වලින් ගත්ත ලෝන් වල කැපිටල් එකක් ගෙවන්න ඕනේ ඒකේ ඉන්ට්‍රස්ට් එකක් ගෙවන්න. ඉන්ට්‍රස්ට් එක ගෙවන්නේ කරන්ට් account එකෙන්. එතකොට මේ කැපිටල් පාර්ට් එක ගෙවන්නේ කැපිටල් account එකෙන්. මේ ඔක්කොම සංචිතවල තියෙන්නේ. සංචිතවල මුදල් වලින් තමයි මේ ඔක්කොම යන්නේ. එතකොට මේ දැන් සංචිතවල ෆොරින් රටවල වැඩ කරන මිනිස්සු එවන්නත් ඕනේ. දැන් ඊශ්‍රායල් වල මං හිතන්නේ කොච්චර වුණත් ඒ එවීමේ හැකියාව අඩු වෙයි. මොකද මුල් දවස්වල ඉන්ටර්සෙප්ටර්ස් තිබ්බ හින්දා ඉන්ටර්සෙප්ටර් මිසයිල්ස් වලින් සම්පූර්ණ එන ප්‍රහාර වැළැක්වුවට දැන් අනිවාර්යෙන් 60ක් පමණ ප්‍රහාර ඊශ්‍රායල් බිමට වැටිලා හානි වෙනවා. ඉතින් ඒ වගේ තමයි අනිත් රටවල්. කිසිම රටකට මේ විදේශ ශ්‍රමිකයන්ට ඉස්සෙල්ලා වගේ මුදල් ලැබීම පහසු නැහැ. ඉතින් එතකොට මොකද වෙන්නේ කරන්ට් account එක මේ සර්ප්ලස් කියලා අපි බොරුවට සතුටු වුණාට ඒක හරි අවදානම් තැනකට ඇවිල්ලා ඇත්තේ දැන්. ඒ කියන්නේ මේ වෙලාවේ අවදානම් තැනක නෑ කියමුකෝ. තව අවුරුද්දක් දෙකක් අපි බලන්න බෑ නේ ඉස්සරහට. මොකද මේක චීනය සහ රුසියාව මං කිව්වා කලින් ඒක ලොකු සැලසුමක් ඇතුව වෙන්නේ නැති කියලා හිතනවා මේ යුද්ධය දිහා බැලුවම ඔබ්සර්ව් කරා. ඉතින් මේක කෙටි කාලෙම ඉවර වෙයි කියලා මම නම් හිතන්නේ. මොකද හෝමූස් වහලා මේ කරන වැඩ පිළිවෙල හරහා ඩීඩොලරයිසේෂන් එක කියන්නේ පෙට්‍රෝ ඩොලර් ආධිපත්‍ය බිඳ වැටීම බිඳ හෙලීම කියන එක එහෙම මාසෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කාලාන්තරයක් කළ යුතු දෙයක්. ඉතින් මේ තත්ත්වය මම හිතන්නේ දීර්ඝකාලීනව තියෙයි. දැන් යුක්‍රේන යුද්ධය 2022 පටන් අරගෙන දැන් 2026ක් වෙලා අවුරුදු 4කුත් වෙලා තාමත් යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන තැනක දැන් යුක්‍රේන යුද්ධය ගත්තොත් දැන් තවත් පැත්තකින් අපිට කියන්න පුළුවන් යුක්‍රේනයේ ඔච්චර කල් අදින්න නැතුව මේ ඇයි රුසියාවට න්‍යෂ්ටික ආයුධ නැත්ද? න්‍යෂ්ටික බෝම්බයක් දාන්න පුළුවන්. හැබැයි එහෙම දාන්නේ නැහැ. මොකද එහෙම දාන්නේ නැහැ. ඒ පුටින්ට දාන්න පුළුවන් නේ ඕනනම් යුක්‍රේනට නේද? මොකද දැන් යන්න දෙයක් නැහැ. එහෙම කරන්නේ නැහැ. මොකද න්‍යෂ්ටික ආයුධ කියන ඒවා තියෙන්නේ ගහන්න නෙමෙයි. න්‍යෂ්ටික ආයුධ තියෙන්නේ මෙහෙම එකක් තියෙනවා කියලා පෙන්වන්න විතරයි. මොකද ඒවා ගැහුවොත් එකරට අනිත් සියලුම රටවල් වලට ඒක ගහන්න තියෙන බලය එනවා. ඉතින් රෂ්‍යා යුක්‍රේන්ට එක ගැහුවොත් ඊට පස්සේ ඇමරිකාව ඊශ්‍රායල හැමදේම ඒව ගහනවා. හැබැයි ගන්න විදියට රහස් තොරතුරු තිබෙනවා. මේ රහස් නෙමෙයි ඒකට කියන්නේ. මේ සමහර තොරතුරු තියෙනවා තහවුරු නොකළ මේ ඊශ්‍රායල විසින් අර සැම්සන් මූව් එක වගේ. කියන්නේ සැම්සන් දැන් බයිබලයේ තියෙනවා සැම්සන්ගේ කතාව. සැම්සන් කියන්නේ මේ දේව ආලේපය ලැබපු බොහොම හැඩිතැඩි ශක්තිමත් පුරුෂයෙක්. ඔහු ඉතාම කාන්තා ලෝලියෙක්. ඒ කියන්නේ කාමයට දැඩිව ලොල්ලුණු කාන්තා ලෝලියෙක්. හැබැයි දේව ප්‍රේමය ඒකින්ද එයාට නැති වෙන්නේ නැහැ. හැබැයි එක කොන්දේසියක් දෙවියෝ දාලා තිබුණා. කොණ්ඩේ කපන්න එපයි කියලා සැම්සන්ට. සැම්සන්ගේ කොණ්ඩේ කැපුවොත් දේව ප්‍රේමය දේව ආලේපය ඔහුගෙන් ගිලිහෙනවා කියලා. ඉතින් ඔහු කාන්තාවන් ඇසුරු කරා. ඔහු විවිධ පෙම්වතියන් ඇසුරු කරා. අන්තිමට එක දවසක් ඔහු සැම්සන් එක පෙම්වතියගේ උකුලේ නිින්ද ගිහිල්ලා ඉන්න වෙලාවක ඒ පෙම්වතිය යම්කිසි මුදලක් වෙන පාර්ශ්වයකින් ලබාගෙන ඔහුගේ කොණ්ඩේ නිදාගෙන ඉන්නකොට කැපුවා. එතකන් සැම්සන්ව අල්ලන්න බැරි වුණු රාජපුරුෂයන්ට මේ කොණ්ඩේ කැපුවට පස්සේ ඔහුගේ ආලේපය ගිලිහීම හින්දා ඔහුව අල්ලගෙන කුදලගෙන යන්න පුළුවන් වුණා. මොකද මීට කලින් සැම්සන්ව කුදලගෙන යන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. මොකද එච්චර ශක්තිමත් පුද්ගලයෙක්. ඒ දේව ආලේපය තුලින් ඔහුගේ ශක්තිය නෙමෙයි දෙවියන්ගේ ශක්තිය. නමුත් කාන්තා ඇසුරු හින්දා ඒ දෙවියන්ගේ ශක්තිය ඔහුට නැති වුණේ නැහැ. දේව ආලේපය නැති වුණේ නැහැ. නමුත් ඔහුගේ කොණ්ඩේ කපපු සෙනින් ඔහුගේ ආලේපය නැති වුණා. මේක එක එක්කෙනාට වෙනස්. කොණ්ඩේ ඔහුට කැපුවාම ඔහුගේ කොණ්ඩේ කැපුවට ආලේපය වෙනස්. නැති වුණාට තව කෙනෙක්ගේ කොණ්ඩේ කැපුවා කියලා එහෙම ආලේපය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඔහුට දීපු වරම එහෙමයි. ඉතින් ආලේපය නැති වුණාට පස්සේ අර ඔහු නැගිටලා බලනකොට කොණ්ඩේ අර කාන්තාව විසින් කපලා. ඒත් සමගම ඔත්තුව දුන්නා කාන්තාව මොහුව අත්අඩංගුවට ගත්තා. නමුත් මොහුව ඊට පස්සේ මේ
අරන් ගිහිල්ලා ලොකු මාලිගාවක මෙහෙම දෙපැත්තට අත් දෙක ඇදලා දන්වැල් වලින් කණු, ඒ කියන්නේ සිනගෝගේ කණු ප්‍රධාන කුණු දෙක ගැට ගහලා තිබ්බ කියනවා. මොකද මොහු මාර ශක්තිමත් පුද්ගලයෙක්. මෙහෙම පොඩි කණු වල ගැට ගහන්න බෑ. ඒ කියන්නේ අර ලොකු බේස්මන්ට් වගේ කණු වල, ඒ කියන්නේ හොඳම ප්‍රධාන මේ බිල්ඩින් එකේ ප්‍රධානම කණු දෙකක චේන් දාලා දන්වැල් දාලා අත් දෙකට ගැට ගහලා තිබ්බා කියනවා. ඉතින් මොහුට දැන් දේවාලය පේන්නේ. මොහු අඬනවා. මොහු දෙවියන්ට යාඥා කරනවා. එතකොට දෙවියන් වහන්සේට කියනවා මට එකම එක අවස්ථාවකට බලය දෙන්න. මට ඒ වරම දෙන්න. මම මැරෙන්නම්. මට මැරෙන්න කලින් එකම එක තප්පරයකට ඒ බලය දෙන්න දෙවියනි කියලා ඔහු යදිනවා. එතනදී දෙවියන් වහන්සේගේ බලය ඔහුට එනවා. ඔහු අර අත් දෙක බැඳලා තිබ්බ දන්වැල් කඩාගෙන අර, ඒ කියන්නේ ඔහු මේ බිල්ඩින් එකම කුඩු කරනවා. ඒ කියන්නේ මොහු බැඳලා තිබ්බ කණු ගැලවිලා එනවා. මොහුගේ ශක්තිය නැවත ලැබුණට පස්සේ ඔහු දන්වැල් වලට බැඳලා තිබ්බේ ඔහුගේ අත්වලින් කණු දෙකකට. ඒ කණු කඩාගෙන වැටෙනවා. ඒත් සමගම මුළු බිල්ඩින් එකම කඩාගෙන වැටලා එතන හිටපු ඒ රාජ්‍යයේ නායකයන් සියලු දෙනාම මිය යනවා. ඔහුත් මිය යනවා. සැම්සනුත් මිය යනවා. මේ කියන්නේ මරාගෙන මැරෙන ගේමක් නේද? ඉතින් මෙන්න මේකට තමයි සැම්සන් මූව් එක කියන්නේ. ඉතින් මේ වගේ සැම්සන් මූව් එකට ගියොත් විතරයි රටක් සාමාන්‍යයෙන් න්‍යෂ්ටික බලය පාවිච්චි කරන්නේ. ඉතින් තහවුරු නොකර තොරතුරු වලින් කියවෙනවා මේ වෙන විට දැන් ඉරානයේ ආර්ථික හදවත වෙන කාක්දූපතේ තියෙන තෙල් පිරිපහදුවට ගබඩාවලට ඊශ්‍රායලය පහර දෙන්න හදද්දී ඇමරිකාව ඒක වැළැක්වුවා කියලා. මොකද ඒක නිකන් හරියට න්‍යෂ්ටික ප්‍රහාරයක් තරම් දරුණුයි. මොකද එතනින් පස්සේ ඇමරිකාවේ සියලු සම්පත් වලට ඉරානයෙන් නැවත ප්‍රහාර එල්ලවෙන හින්දා. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. මේ කියන පේලි අතරේ තියෙනවා නොකියන පේලි. ඒවා ඔබ හිතා ගන්න ඕනේ. මොකද හැමදේම කියන්න කරන්න අමාරු හින්දා. ඉතින් අපි කිව්වා දැන් කරන්ට් account එක ගැන. කරන්ට් account එකේ රූබල් නැහැ කියලා කිව්වා. එතකොට අපිට දැන් මේ තෙල් ගෙන්නනවා නම් අපිට රූබල් හොයන්න ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි යුවාන් වලට කන්වර්ට් කිරීමේ හැකියාව තියෙනවා. මේ හැබැයි අපි ඒ සම්බන්ධව මේ කියන තරම් පහසු නෑ. මොකද ඇමරිකානු ආධිපත්‍ය බලපෑම ඔය හැම දෙයක් තුළටම එනවා. මොකද ඕන් එහෙම නිකන් ඉන්නේ නෑ. ඉතින් මොකද අපි මේ වෙනකොට වර්ල්ඩ් බැංක්, ලෝක බැංකුවේ ආධාර ලබනවා. ඒ කියන්නේ විවිධාකාර ප්‍රොජෙක්ට්ස් වලට ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් එකකින් ආධාර ලබනවා. එතකොට මේ EIB, ECB මේ වගේ ප්‍රධාන ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලින් ආධාර ලබන සියල්ලම ලැබෙන්නේ ඩොලර් වලින්. ඉතින් මේවා ලැබෙන්නත් ඕනේ. ඒවා කැඩෙන්නේ නැතුව දෙන්නත් ඕනේ රටක් විදියට. මොකද ඒවා බ්‍රේක් වුණොත් ඊට පස්සේ අපේ ආර්ථිකය ලොකු ආඝාතයකට යන්න පුළුවන්. ඉතින් රූබල් හොයන අතරේ මේ දෙපැත්තම බැලන්ස් කිරීමේ අභියෝගයක් මහ බැංකුවට මුදල් අමාත්‍යාංශයට මේ පද්ධතියට ආර්ථික ඒ නියම වන්න තියෙනවා. අපේ මහ බැංකුව අධිපතිතුමා ගත්තොත් අති දක්ෂයෙක්. ඒක මේ ක්ෂේත්‍රයේ ඉතාම ප්‍රවීණෙක්. ඔහු තරම් ප්‍රවීණෙක් මේ රටේ නැහැ. ඉතින් ඔහු ඉන්න හින්දා අපිට මම නම් හිතනවා, මම අවංකවම විශ්වාස කරනවා මේ නන්දලාල් වීරසිංහ මැතිතුමා මේ තත්ත්වය ගොඩක් හොඳින් තේරුම් අරගෙන මීට වඩා ඉතාම හොඳින් මේ තත්ත්වය මැනේජ් කරන්න, කළමනාකරණය කරන්න වැඩ පිළිවෙලක් හදනවා ඇති. ඔහුගේ හිතේ තුළ ඒක දැනටම නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් කරන්ට් account එක සම්බන්ධයෙන් තියෙන අවධානම ඕනෝකයි. අද හොඳට තිබ්බට අද සර්ප්ලස් එකක් විදිහට තිබ්බා. තව අවුරුදු 3ක් 4ක් ගෙන් 2029 2030 වෙනකන් අපි ફોකස් කළ යුතුයි. ඒ වෙනකොට අපිට කරන්ට් account එක ගැන ලොකු අවධානමක් තියෙනවා. ඉතින් ට්‍රේඩ් account එක ගත්තොත් ට්‍රේඩ් ඩිෆිසිට් එකක් ඉන්නවා. ඒක හොඳයි. මොකද අපි වැඩිපුර භාවිතා කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔබට ඔබේ අතේ රුපියල් 10ක් තියෙනවා කියලා හිතන්න. උදාහරණ රුපියල් 10මයි තියෙන්නේ. ඔබ බැංකුවකින් රුපියල් 100ක් අරගෙන රුපියල් 110ක් වෙනවා. එතකොට ඔබේ අතේ තියෙන මුදල ඔබ 110 භාවිතා කරලා ඔබ ආයෝජනය කරලා 130ක් හරි 140ක් හරි හදලා ඔබ බැංකුවේ ණය රුපියල් 10කුත් එක්ක 110ක් ගෙවලා දාන්න. ඒක රුපියල් 30ක් බවට ඔබේ මුදල පත් වෙනවා. ඒ කියන්නේ ඔබේ මුදල රුපියල් 30ක් බවට පත් කරගන්න බෑ ඔබේ රුපියල් 10ක්.
නමුත් ඔබ වැඩිපුර භාවිතා කරපු හින්දා, ඒ කියන්නේ ණය හරහා වැඩිපුර භාවිතා කරපු හින්දා ඔබ දියුණු වුණා. රුපියල් 30ක් දක්වා ඔබ වැඩි කරගත්තා. මෙන්න මේ වගේ තමයි ට්‍රේඩ් ඩිෆිසිට් එකෙන් අපි ගන්න වැඩේ. ඒ කියන්නේ අපේම මුදල් වලින් අපි යම්කිසි දෙයක් කරන්න හිටියනම් ඊට වඩා ලොකු දෙයක් මේ ට්‍රේඩ් ඩිෆිසිට් එකකින් අපිට කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක ඩිෆිසිට් ඩ්‍රිවන් එකක්. ඒ කියන්නේ ඒක ඩිෆිසිට් එකකින් ඩ්‍රයිව් වෙන එකක්. ඒ ඩිෆිසිට් එකෙන් මේ දැතිරෝධ කරකවන මෙකනිසම් එකක්. ඉතින් ඒක හොඳයි. ට්‍රේඩ් ඩිෆිසිට් එකක් තියෙනකොට ඒ ඉකොනොමි එක ඩ්‍රයිව් වෙනවා. ඒ කියන්නේ වැඩිපුර දුවනවා. ඕවර් දුවනවා. ඕවර්රන් වෙනවා. ඉතින් ඒක රටේ තියෙනවා දැනට. ඒක හොඳයි. ඉතින් කැපිටල් account එක කියන්නේ ණය වල කැපිටල් එක ගෙවනවා වගේ වැඩවලට භාවිතා වෙන account එකක්. ඉතින් current account එක positive වෙලා තියෙනවා. ඒ කියන්නේ විදේශ ශ්‍රමිකයන්ගේ ආයෝජන අන්න මේ deposits වැඩි වෙලා තියෙනවා. ප්‍රේෂණ. එතකොට හැබැයි ඉදිරියේදී මේ ප්‍රේෂණ වලට අවධානමක් තියෙනවා. ඉදිරියේදී අපිට කලින් වගේම බඩු ගෙන්නන්න වෙන අතරේ අපිට ලැබෙන මුදල් අඩු වෙන්න පුළුවන්. මොකද අපි කන්න බොන්න ඕන හින්දා. ඉතින් ඒත් එක්ක මේ ආර්ථිකය මේ මොඩලේ දුවන විදිය පොඩක් තේරුම් ගන්න. මේක හරිය සියුම් අර මේ පයිලට් කෙනෙක්ගේ ගුවන් නියමුවෙක්ගේ කුටියේ තියෙන නොබ්ස් 100ක් 200ක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ ආර්ථිකය. මේ ආර්ථික මේ නොබ්ස් හැම එකම පොඩ කරකවලා ඇඩ්ජස්ට් කරන්නම ඕනේ. එතකොට තමයි මේ ගුවන් යානය හරියට පදවගෙන යන්න පුළුවන්. මේක වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ. හැබැයි කරකවපු ගමන් වෙනස් වෙන්නේ නැහැ. ටිකක් වෙලා ගිහිලා තමයි වෙනස පේන්නේ. ඉතින් අර ඒ වගේ දෙයක්. ඒ කියන්නේ කරකවපු ගමන් ෆ්ලයිට් එකේ වෙනස පේන්නේ නැහැ. තව විනාඩියක් දෙකක් ගියාම තමයි ඒ කරකවපු එකේ බලපෑම පේන්නේ. නොබ් එක කරකවපු. කියන්නේ ඒ වගේ තත්ත්වයක් ආර්ථිකය තුලත් තියෙනවා. මේක කරකවපු ගමන් පේන්නේ නැහැ අපිට. ඒකට කාලයක් යනවා. නැවත කරකවලා ඇඩ්ජස්ට් කරන්න ඕනේ. ඒක පේන්න තව කාලයක් යනවා. මේක නන්දලාල් මහත්තයා වගේ ප්‍රවීණයෙක් ඉන්න එකේ වැදගත්කම තියෙන්නේ මෙන්න මෙතන. මේක හරියට කරකවන්න පුළුවන් නම් පළවෙනි ඇටෙම්ප්ට් එකේම එතන කරකවලා එතන නවත්තන්න ඇටෙම්ප්ට් එකේම පුළුවන් නම් ඉතින් ඇත්තම හරි සාර්ථකයි. ඉතින් එතුමා ගොඩක් හොඳට මේ ආර්ථිකය පහුගිය අවුරුදු කිහිපය තුළ දිවෙව්වා. ඉතින් මම එතුමාට තමයි සම්පූර්ණ ක්‍රෙඩිට් එක දෙන්නේ මේ ආණ්ඩුවට නෙමෙයි. ආණ්ඩුවේ ප්‍රතිපත්තියක්වත් මම දන්නේ නැහැ හරියට. ඉතින් එතුමාගේ ගයිඩන්ස් එකක් නැතුව. ඉතින් මෙන්න මේ වගේ කරුණු ටිකක් කතා කරන්නයි මට ඕනේ. මේ යුද්ධය තවත් දීර්ඝව ඇදෙන යුද්ධයක් බව කියන්න මගේ මතය කියන්න මට ඕන වුණා. ඉතින් ඔබ ඒ යුද්ධයට සූදානම් වෙන්න. ඉතින් මම මීට කලිනුත් හැමදාම කියනවා වගේ මේ පරිසරයේ මේ පොළවේ පය ගහලා මුල් ඇදලා ඉන්න මිනිස්සෙක්ට මේ දෙවියන් වහන්සේ මව මේ පොළවට මුල් ඇදලා ඉන්න මිනිස්සෙක්ට මේ කිසිම දෙයක් ප්‍රශ්න නෙමෙයි. ඔබ සුරක්ෂිතයි. ඔබට තෙල් ඕනේ නෑ නෙමෙයි. තෙල් ඕන වෙලාවට ඕන දේ ලැබෙයි. ඉන්ධන විතරක් මේ විදුලි බලය අවශ්‍ය දේ සල්ලි ඕන වෙලාවට ඒ දේ සපයනවායි කියන එක විතරක් විශ්වාස කරගෙන අපි අපේ ගමන යමු. අපි 2022 අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මම කියන්නේ අද වෙනකම් මගේ උපන්තයකට මම ලංකාවේ ජීවත් වුණේ. 2021 22 23 කාලෙවත් මේ කාලෙවත් එකම පොලිමකවත් හිටපු නැති කෙනෙක් විදිහට දේව ප්‍රේමය නිසා තෙල් පොලිමක, ගෑස් පොලිමක, වැක්සින් පොලිමක හෝ වෙනත් එකම පොලිමකවත් හිටියේ නැති කෙනෙක් විදිහට. ඉතින් දෙවියන් වහන්සේගේ මහිමේ වෙන්න ඕනේ. මොකද ඒක මගේ දෙයක් නෙමෙයි. ඉතින් අදටත් තෙල් පොලින් වල නැහැ. ඇත්තටම අපිට අත්තට දීලා තියෙනවා පියාඹන්න. ඒ කියන්නේ තෙල් හින්දා අත්තට කැපිලා නැහැ. එදත් කැපුණේ නැහැ. කොවිඩ් ඇස්සෙත් ලොක්ඩවුන් ඇස්සෙත් පාර යන්න අවස්ථාව හම්බුණා. මන් දන්නේ නැහැ මොන හේතුවකටද කියලා. කොහොම හරි කොහෙදවත් අපි සීමා වුණේ නැහැ. වාහන වලට වෙඩි තියෙන ගානට හිර කරලා තිබ්බ දවසත් අපිට IDs තිබුණා පාර යන්න. ඉතින් අපිට තෙල් ඕනෙත් නැහැ. අදටත් තෙල් ඕනේ නැහැ. මං හිතනවා මට ගෑස් ඕනෙත් නැහැ. ඉර එළිය තියෙනවා. දෙවියෝ අහසයි පොළොවයි මවලා ඉරයි හඳයි මවලා තියෙනවා. ඉතින් ඒ දේවල් අපිට පාවිච්චි කරන්න තමයි මවලා තියෙන්නේ. ඉරට වඳින්න නෙමෙයි. වඳින්න ඕනේ මවපු කෙනාට මිසක් මැවුමට නෙමෙයි. ඉතින් ඒ වැඳීමත් එක්ක ඔයාට ඉරෙන් හඳෙන් ලැබෙන
දේ ලබා ගන්න අවශ්‍ය ප්‍රඥාව. ඒව ලබා ගන්න නිකන් බෑ. ඒකට දෙවියන් වහන්සේ ඔයාලට ආදරය දෙන්න ඕන. ඉරහඳ තියෙනවා හැම කෙනෙක්ගේම ඔළුවට උඩින්. මේ පොළව හැම කෙනෙක්ගේම කකුල් දෙකට යටින් තියෙනවා. හැබැයි හැම කෙනාට මේකම විදිහට මේකෙන් ලැබෙන්නේ නැහැ. සමහර අය දුක් විඳිනවා. සමහර අය හරි සතුටෙන් ලේසියලි එයාලගේ මොලේ ප්‍රඥාව පාවිච්චි කරලා ගොඩ යනවා. මේ ප්‍රඥාව කියන්නේ මොකද්ද? මේක දෙවියන්ගේ දීමනාව. මේ ප්‍රඥාව තියෙන කෙනා තමයි පහසුවෙන් ගමන් කරන්නේ. ඔබ ඔබේ දරුවෙකුට දෙන වැදගත්ම දේ මොකද්ද මට කියන්න. ඔබේ දරුවෙක් කියන්නේ ඔබේ ආදරණීයම වස්තුවනේ පුත්තා වත්තු මනුස්සානම් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ කියන්නේ මිනිස්යාගේ වස්තුව පුත්‍රයයි. මිනිස්යාගේ වස්තුව රන් රිදී මුතු වෙනුක් නෙමෙයි කියන්නේ. මිනිස්යාගේ වස්තුව මේ ස්ටොක් මාකට් එකේ තියෙන දේ නෙමෙයි. යාන වාහන නෙමෙයි. මිනිස්යාගේ වස්තුව පුත්‍රයෝ, දරුවෝ. දෙවියන් වහන්සේලාත් එහෙමයි. ඒතර ඔබ ඔබේ වස්තුව වන පුත්‍රයන්ට ඔබ දෙන්නේ මොකද්ද? වැඩිපුරම. ඔබ කියන්නේද පුතේ මෙන්න මෙහෙම කරපන්. මෙන්න මෙහෙමයි ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ වගේ අවස්ථාවක මෙහෙමයි ඇසිරෙන්න ඕනේ. ඔබ ඉගෙන ගන්නම ඕනේ. ඔබ ඉගෙන ගන්නම ඕනේ. ඔබ මේ මොනවා කරත් ඔබ මේ මගේ මේ ව්‍යාපාර කොච්චර තිබ්බත් ඔබ ඉගෙන ගන්නවා. මොකද්ද ඔබ දෙන්නේ? ප්‍රඥාව නේද? ඔබේ දරුවාට ඔබ දෙන්නේ මේ පාරේ යනකොට මෙහෙම යන්න ඕනේ. ගෑනු දරුවෙක් නම් කියනවා මෙහෙමයි ඔයා පරිස්සම් වෙන්න. මොකද්ද මේ ප්‍රඥාව? ඔබ ආදරණීය ඔබ ආදරේම කෙනාට ඔබ දෙන්නේ ආදරේ කියලා දෙන්නේ ප්‍රඥාව. ඒකෙන් තමයි එයා ගොඩ යන්නේ. එයා ඉගෙනගත්ත සීපෙන් එයා ගොඩ යනවා. ප්‍රඥාවෙන් එයා ගොඩ යනවා. ඒතර දෙවියන් වහන්සේ තමන්ගේ දරුවන්ට දෙන්නේ ආදරේ හරහා ආදරේ පෙන්වන්නේ ප්‍රඥාවෙන්. ඔබට මුදල් දෙන්නේ නැහැ. ඔබේ දරුවට ඔබ කෝටි ගණන් අතර දෙන්නේ දරුවට ආදරේ කියලා. ඔබ දෙන්නේ ප්‍රඥාව. ඒ වගේ තමයි දෙවියන් වහන්සේත් ඔබට දෙන්නේ ප්‍රඥාව. දෙවියන් වහන්සේ සියලු දේ සකසලා හදලා තියෙනවා වටපිටාවේ. ඔබ ඔබේ දරුවන්ට ඉඩම් කඩම් යාන වාහන නැත්තම් දේපල එකතු කරලා තියෙනවා වගේ හදලා තියෙනවා දෙවියන් වහන්සේ. හැබැයි ඒවා ගන්න ඌට මොලේ තියෙන්න ඕනේ. ඒ දරුවා කුඩු ගහන මෝඩ හරකෙක් වුණොත් ඒවා ගන්න බෑ. ඒවා නැති වෙනවා. ඉතින් මේක තමයි දෙවියන් වහන්සේගේ දරුවෙකුට දෙවියන් වහන්සේ ප්‍රඥාව දෙනවා. සමහර අයට ප්‍රඥාව නැහැ. ඒ ප්‍රඥාව නැති හින්දා ඉරෙන් හඳෙන් වැඩ ගන්න බෑ. පොළවෙන් වැඩ ගන්න බෑ. මේ සමාජයෙන් මේ මිනිස්සුන්ගේ වැඩ ගන්න බෑ. මොකද මිනිස්සු කියන්නේ දෙවියන් වහන්සේ කියලා කියනවා. දෙවියන් වහන්සේට ප්‍රේම කරනට වඩා වටේ පිටේ ඉන්න මේ මිනිස්සුන්ට කියන්නේ අසල්වැසියන්ට ප්‍රේම කරන්නේ නැත්තම් මිනිස් ස්වර්ගයට ප්‍රේම කරන්නේ. මොකද ඒ හරහා අපි ලබන දේවල් අති විශාලයි. එතකොට මේ සියල්ල සඳහා ඉරෙන් හඳෙන් මිනිස්සුන්ගෙන් මේ පොළොවෙන් මේ තියෙන සිස්ටම්ස් වලින් මේ යුද්ධෙන් ඒ හැම දෙයින්ම වැඩක් ගන්න ඔබට දෙවියන් ආදරය හරහා දීලා තියෙන ප්‍රඥාව ඒක භාවිතා කරන්න ඕනේ. ඔබේ ප්‍රඥාව භාවිතා කරනවා නම් ඔබ පහසුවෙන් ජීවත් වෙනවා. ඔබට ඔළුව විතරයි වැඩ කරවන්න ඕන. කියන්නේ ඔබට අතපය වලින් එහෙම මහන්සියක් නෙමෙයි නිකන් අතේ හිරියර ගන්න විතරක් වැඩ කරන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ රටක් විදිහට ඒ කතාවම හරි. දැන් ට්‍රම්ප් මේ වෙනකොට ලොකු උගුලකට අහු වෙලා කොටි බැලගයක් අල්ලගෙන ලොකු අමාරුවක වැටලා ඉන්නවා. එයා දේව මිනිසෙක් කියලා බයිබලයේ අත තියලා දිවුරුවට එයා දේව මිනිසෙක්ද කියන ප්‍රශ්නේ මට තියෙනවා. මොකද දෙවියන් වහන්සේ නෙමෙයි ජේසුස් වහන්සේ කියනවා මට ස්වාමීනි කියනවා ගොඩක් අය. නමුත් මං ඕන් නොහඳුනමි කියලා. ජේසුස් වහන්සේට මිනිස්සු කියනවලු ස්වාමීනි කියේ කතා කරනවලු. ඒ ස්වාමීනි කියන්නේ ජේසුස් වහන්සේ ස්වාමීත්වයට පිළිගන්නවා. හැබැයි ජේසුස් වහන්සේ කියනවා මෙහෙම කියන මේ මිනිස්සු ගොඩක් අය මං අඳුරන්නේවත් නැති අය කියලා. ඉතින් ට්‍රම්ප් එහෙම කෙනෙක්ද? ප්‍රශ්නේ පිළිතුර ඔබ හිතන්න.